මේ බහලුම් නිදහස් කිරීමේ ක්‍රියාවලිය මම මේ අවස්ථාවේ විශේෂයෙන්ම කියන්න ඕනේ. අපි හදාගත්තේ ශ්‍රී ලංකා රේගුව තුලමයි. විශේෂයෙන්ම ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ අනුමැතිය යටතේ කමිටුවක් පත් කළා. රේගුව විසින්ම නිර්ණායකයන් තීරණය කරලා රේගුව නිලධාරීන්ගෙන් සමායුතු කමිටුවකින් තමයි මේක නිදහස් කරේ. අපිට වෙන කිසිම පාර්ශවයකින් කිසිම අනක් හෝ බලපෑමක් සිදු වුණේ නැහැ මේ ක්‍රියාවලියේදී. ඒක මට මේ වෙලාවේ බොහොම ස්ථිරවම කියන්න පුළුවන්. රේගුව තියෙන මුදල් අමාත්‍යාංශය යටතේනේ. එතකොට මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිවරයා වෙන්නේ අතිගරු ජනාධිපතිතුමා. ඔව් අපිත් ඒ කතාව දැක්කා. දැන් විමල් රත්නායක ගරු ඇමතිතුමන් ඉන්නවා මේ අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියේ පරිදි පත් කරන ලද මේ වරායේ තදබදයට විසඳුම් සැලසීම සඳහා පත් කරන ලද කමිටුවේ එතුමා තමයි සභාපති. ඒ කමිටුවට රේගුව අධ්‍යක්ෂ ජෙනරාල්වරයාත් සමාජික වශයෙන් ඉන්නවා. ඉතින් මේ කමිටුව සමස්ත ක්‍රියාවලිය දිහාම බලලා යම් යම් පියවරවන් ගන්නවා. එසේ වුවත් මේ රේගුව විසින් මේ කරගෙන යන ලද නිෂ්කාශන ක්‍රියාවලියට කිසිම විදිහකින් එතුමා සම්බන්ධ වුණේ නැහැ. එතුමාගෙන් අනක් හෝ එතුමාගේ ඉල්ලීමක් හෝ කිසිම දෙයක් අපිට ලැබුණේ නැහැ. මම හිතන්නේ එතුමාගේ ක්‍රියා මේ කතාව ගැන අවශ්‍ය පියවර ගනී ඒ අදාළ ආයතන. මට කියන්න තියෙන්නේ එහෙම කෙනෙක් කවුරුරි කියනවා නම් දෙමළ ඩයස්පෝරාවෙන් දුන්නේ එහෙම නැත්නම් ප්‍රභාකරන් ඒ සංවිධානයට ගෙන ආපු ආයුධ මේක තිබුණා කියලා ඒක සම්පූර්ණයෙන් මම ප්‍රතික්ෂේප කරනවා. අපි ක්‍රියාත්මක කරන ලද ක්‍රමවේදය අනුව එසේ එවැනි ආයුධ හෝ වෙනත් දෙයක් තිබීමේ හැකියාවක් නැහැ. කෙසේ වෙතත් මේක 100%ක්ම අපිට ස්ථිර කරන්න පුළුවන් මේ ඔඩිට් එකෙන් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු විමර්ශනයෙන් පස්සේ. ඔව් ඒ සියලුම විස්තර භාණ්ඩ ඒ නිදහස් කරපු භාණ්ඩවල සියලුම විස්තර අප සතුව තියෙනවා. මම ඔබට කිව්වේ මේ ලිස්ට් එකක් පමණයි. මේ බහලුම් අතර මම පැහැදිලි කරන්නම්. මේ 2025 ජනවාරි මාසේ 18 වෙනිදා නිදහස් කරන ලද බහලුම් සම්බන්ධයෙන් මේ කතා බහ ඇති වුණේ. ඔය එදින නිදහස් කරපු බහලුම් අතර ආනයනකරුවන් 180 දෙනෙක් හිටියා. රේගු සටහන් කර 234ක් අපිට මේ ආනයනකරුවන්ගෙන් ලැබුණා. ඒ තුලින් අපි බහලුම් 309ක් තමයි නිදහස් කරලා තියෙන්නේ. මේ රේගු සටහන් කර 234 තුලම බහලුම් 370ක් තිබුණා. එයින් 62ක්ම අපේ දත්ත පද්ධතිය මගින් ඔටෝමැටිකලි නිදහස් වෙච්ච ඒවා. එතකොට මේ කමිටුව මගින් 309යි අපි ඒ රීරූට් කරලා වෙන නිදහස් කරලා තියෙනවා. ඉතින් එතකොට ඒ රේගු සටහන් කර 234ටම අදාළ ඒ ආනයනකරුවන් 180ටම අදාළ සියලුම විස්තර අපි ගාව තියෙනවා. ආනයනකරුවන්ගේ නම විස්තර, එතකොට ඔවුන්ගේ කම්පැනි එකක් නම් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලවල විස්තර, ඡායාරූප, ජාතික හඳුන්වීම් අංක සියලු විස්තර අප සතුව තියෙනවා. ඒ වගේම මේ අදාළ සටහන් කරවලට අදාළ සියලුම ආනයන ලියවිලි අප සතුව තියෙනවා. ඒ වගේම මේවා නිෂ්කාශනය කවුද කරේ, කවුද නිෂ්කාශන නියෝජිතයන් කවුද කියන එක අප සතුව තියෙනවා. බහලුම් අංකත් අප සතුව තියෙනවා. ඔවුන්ගේ මේ ඔවුන්ගේ ව්‍යාපාර ස්ථානයේ විස්තරත් අප සතුව තියෙනවා. ඉතින් මේ සියලුම විස්තර අප සතුව තියෙනවා. මේ සියලුම විස්තර අපි අවශ්‍ය තැන්වලට විශේෂයෙන්ම ඔය මුදල් අමාත්‍යාංශ ලේකම්තුමා විසින් පත් කරන ලද කමිටුවට, ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අපේ අභ්‍යන්තර පශ්චාත් නිෂ්කාශන විගණනාංශයට අපි සපයලා තිනවා. ඒ නිසා ඒ සියලු තොරතුරු වලින් අපිට මේ විමර්ශනය ඉක්මනටම ඉවර කරගන්නට පුළුවන්. මම මේ ඔබට කලින් මං ගෙනාවේ සැකවින් මේ තිබුණු බහලුම් අතර මොනවද තිබුණේ කියන භාණ්ඩවල විස්තරය.
ඔව් දැන් තදබදයක් ඇති වුනහම අපිට තීරණයක් ගන්න දැන් මේක මම කලින් පැහැදිලි කළා වගේ මේක ලොකු ආර්ථික ප්‍රශ්නයක් රටේ සමස්ත ආර්ථිකයටම බලපාන ප්‍රශ්නයක් විදිහට ආවනේ. නැව් හැරිලා ගියා. කර්මාන්ත කරගෙන යාමට බැරුණ අවශ්‍ය අමුද්‍රව්‍ය නැති නිසා අතිරේකව ආනයනකරුවන්ට අතිවිශාල මුදලක් ගෙවන්නට සිද්ධ වුණා. ඒ මුදල අන්තිමට පාරිභෝගිකයට තමයි දරන්න සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක රේගුවට අනිවාර්යයෙන් මැදිහත් වෙලා ක්‍රමවේදයක් අනුගමනය කරලා කරන්නට පියවර ගන්නට සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි අපි කරේ. ඒකට අපේ නීතිම ප්‍රතිපාදන තියෙනවා. ඒ වගේම අපි අනුගමනය කළ ක්‍රියාමාර්ගය බොහොම ඒ කියන්නේ ට්‍රාන්ස්පරන්ට් ක්‍රියාමාර්ගයක් කිසිම කෙනෙකුට පාඩුවක් හෝ වාසියක් සිදු නොවන විදිහට තමයි අපි මේ ක්‍රියාත්මක කරේ. කන්ටේනර් පටිපාටිය අපි අවදානම් කළමනාකරන ක්‍රමවේදයක් හරහා තමයි තෝරගන්නේ මොනවද පරීක්ෂා කළ යුත්තේ මොනවද පරීක්ෂා කළ නොකළ යුත්තේ කියලා. මම කලින් කිව්වා වගේම 160ක ප්‍රමාණයක් අපි පරීක්ෂා නොකර යවනවා. ඉතින් පරීක්ෂා නොකර බහලුමක් නිදහස් කරනවා කියන එක මේ රේගුවට අලුත් දෙයක් නෙවෙයි. ඒක දත් සිද්ධ වුණා අදත් සිද්ධ වෙනවා ඉදිරියටත් සිද්ධ වෙනවා. මේ අවදානම මත තමයි අපි ඒක තීරණය ගන්නෙ. ඉතින් එහෙම නැතුව මේ වෙළඳාම පහසු කිරීමේ ක්‍රියාවලිය දැන් රේගුවේ මූලික අභිප්‍රායන් තුනක් තියෙනවානේ හතරක්. තීරු බදු එකතු කිරීම අපි ආනයන හා අපනයනයන් වලට පහසුකම් සැලසීමත් අපි කළ යුතුයි. මාස දෙකක් තුනක් අරගෙන බහලුමක් පරීක්ෂා කාලය යවන්න බෑනේ. ඉතින් ඔය දෙක අපි බැලන්ස් කරගෙන තමයි මේ ක්‍රමවේදය කරගෙන යනවා. ඒ නිසා තමයි අපි ඉහළ අවදානමක් ඇති දේවල් වෙන් කරගෙන ඊටු අවදානමක් ගත හැකි හෝ අවදානම නැති දේවල් පරීක්ෂා නොකර නිදහස් කරන්නේ. ඔව් හිතන්න අපිට දවසකට පරීක්ෂා කිරීමට හැකියාවක් තියෙන්නේ අර සම්පූර්ණ පරීක්ෂාවක් කරනවා නම් ඒ අංගන දෙකේ බහලුම් 100යි. එතකොට අහමු පරීක්ෂාවකට තමයි අනිත් අපි අර අනිත් RCT අංගනේ 350 ලක් කරන්නේ. ඉතින් සියලුම දේ බලන්න තියෙනවා නම් මම හිතන්නේ ආනයන බහලුමක් නිදහස් වෙනකොට අඩුම ගානේ මාස 3ක්වත් යනවා. ඒ වගේම තමයි අපි ගුවන් තොටුපළේ දිනකට මගින් 20000ක් පමණ එනවා. ඒ වගේම 20000ක් පමණ පිටට යනවා. හිතන්න එක මගියෙක් බෑග් දෙකක් ගෙනාවොත් එතන බෑග් 80000. එක බෑග් එකකට විනාඩි 10ක් අපි ගත්තොත් නිලධාරීන් 100ක් අපිට දැම්මොත් පැය 35ක් විතර යනවා එක මගියෙක් නිදහස් කරන්න. නිෂ්කාසනය කරන්න. ඒක කරන්න බෑනේ. ඒ නිසා තමයි මේ ලෝකයේම පිළිගත් විශේෂයෙන්ම ලෝක රේගු සංවිධානය සහ ලෝක වෙළඳ සංවිධානයේ පිළිගත් ක්‍රමවේද තමයි අපිත් භාවිතා කරන්නේ. ඉතින් ඒක ඇත්තටම සාර්ථකයි. එක පැත්තකින් අපිට අවශ්‍ය බදු ආදායම ලැබෙනවා. අනිත් පැත්තෙන් අපි තහනම් කිරීම සහ සීමා කිරීම අපි ක්‍රියාත්මක කරන්න හැකියි වෙනවා. අනිත් පැත්තෙන් වෙළඳාම සහ මගීන්ගේ ගමන් පහසුකම් සපයලා ඒ වෙළඳාම පහසු කිරීමේ කටයුතු අපි බැලන්ස් ක්‍රමයකට දැන් කරගෙන යනවා. නෑ. ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වයේ තීරණය කරලා රේගුව අධ්‍යක්ෂ ජෙනරාල් වරයාට ඇති බලතල අනුව තමයි අපි මේක කරලා තියෙන්නේ. අනික මේ අපි ඔය ස්ක්‍රීනින් යුනිට් එකේදී අනුගමනය කරපු ක්‍රියාපටිපාටිය 2020ට කලිනුත් අවුරුදු මම හිතන්නේ ඊට කලින් හැම දිනපතාම අපි පාවිච්චි කරේ ඒ ක්‍රමවේදය. ඉතින් ඒක නීතිය අනුකූලව මම බොහොම වගකීමකින් කියනවා. මේ සිද්ධියට දේශපාලනයේ සම්බන්ධ වුණාද? කිසිම සම්බන්ධයක් නැහැ. දැන් ඔබට කියන්න ඕනේ මම කලින් පැහැදිලි කරා වගේ මේ ක්‍රමය අපි ආරම්භ කරේ 2024 ජූලි මාසයේ සිට. ඒ වකට තිබුණේ වෙන රජයක්නේ. දැන් මේ ප්‍රශ්නේ ඇති වුණේ 2025 ජනවාරි. අර කලින් 2024 සිට කරගෙන ආපු ක්‍රමවේදයම තමයි අපි මෙතෙන්දී අනුගමනය කරේ. අපිට කිසිම දේශපාලන බලපෑමක් සම්බන්ධයක් නැහැ. අපි රජයේ සේවකයන් අපි කරන්නේ අපේ රජයේ නීතියට අපිට තියෙන නීතියට අනුව රේගු ආච්ඡාපනතේ තියෙන ප්‍රතිපාදන අනුව තමයි ක්‍රියාත්මක අපි කටයුතු කරන්නේ. ඒවට කිසිම බලපෑමකින් අපේ කටයුතු වෙනස් කිරීමේ හැකියාවක් නැහැ. ප්‍රතිපාදියට ප්‍රමෝදය කරන ප්‍රතිපාදියට පිටින් කන්ටේනර් පිට වුණා නම් රේගු විසින් ගන්න ක්‍රියාමාර්ගය මොකක්ද? දැන් අපි රේගුව ඔබ දන්නවා මම කලින් කිව්වා රේගුවට 100%ක් භාණ්ඩ පරීක්ෂා කිරීමේ හැකියාවක් නැහැ. මේ හැම බහලුමක්ම අපි නිදහස් කරන්නේ.
පරීක්ෂා කරලා හෝ නොකර නිදහස් කරන්නේ විගණනයට යටත්ව. ඒ කියන්නේ පශ්චාත් නිෂ්කාශන විගණනයට යටත්ව තමයි අපි මේවා නිදහස් කරන්නේ. ඔබ රේගුවෙන් 15ක් නිදහස් කර ගැනීමට ලියවිලි ඉදිරිපත් කරපුවාම රේගුවෙන් ලැබෙනවා මේ ඇසෙස්මන්ට් නෝටිස් එකක්. ඒ නෝටිස් එකේ යට බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා අපි මේ බහන් ඔබට නිදහස් කරන්නේ විගණනයකට යටත්ව කියලා. අපිට නීතියෙන් ප්‍රතිපාදන තියෙනවා වසර 2ක් දක්වා. ඔඩිට් එකක් කරලා බහන් නිදහස් කිරීමෙන් දින සිට වසර 2ක් පිටිපස්සට ගිහිල්ලා ඒ හිඟබදු තියෙනවා නම් අය කර ගැනීමට යම්කිසි නීති විරෝධී දෙයක් තිබිලා තියෙනවා කරලා සිද්ධ වෙලා තියෙනවා නම් කාල සීමාවක් නැහැ. අපිට ඕනෑම කාලයක් පිටිපස්සට ගිහිල්ලා විමර්ශනය කරලා ඔවුන්ට දඩ සහ දඬුවම පැනීමේ හැකියාවක් තියෙනවා. ඒකටම එතකොට මේකට සම්බන්ධ වෙච්ච මේක දඩ නියම වෙනවා වගේම මේවා නිදහස් කරන්න මේ මුල් වෙච්ච නිලධාරීන්ට යම්කිසි නීතිමය කටයුතු වෙනවා. නෑ ඒක කිරීමේ හැකියාවක් නැහැනේ. නිලධාරීන් දඬුවම් කරන්නේ අපි ඔවුන් දැනුවත්ව වංචනිකව චේතනාන්විතව මේ වංචාවකට සහභාගී වෙලා තිබුණොත් විතරයි. එහෙම නැතුව රේගුලධාරීන්ට භාණ්ඩ 100%ක් අපිට පරීක්ෂා කරන්නත් බැරි නම් ඒවා නිදහස් කළ යුතු නම් ඒ වගේ අවස්ථාවකදී නිලධාරීන්ට විරුද්ධව මේ කටයුතු කිරීමේ හැකියාවක් නැහැ. එහෙම අවශ්‍යතාවයකුත් නැහැ. ඒක නීතියටත් විරුද්ධයි. එහෙමනම් අපිට නිලධාරීන්ගේ වැඩ ගන්න හම්බෙන්නේ නැහැ. හැබැයි වංචනිකව ආනයනකරුවන් සමග එකතු වෙලා වංචනිකව චේතනාන්විතව එහෙම කරලා තියෙනවනේ අපි අනිවාර්යයෙන්ම ඔවුන්ට විරුද්ධව තීරණ ගන්නවා. දැන් අපි දැක්කා පාර්ලිමේන්තුව තුල මහා විශාලයෙන් කෑ ගහලා කිව්වා අතුරා මන්ත්‍රීතුමා මේ පුනාවේ අපේ ඩයස්පෝරාවට අයිති අභියෝග තමයි කියලා. ඔබතුමා කිව්වා මේම දෙයක් නෑ ඒක වචිනේ කියලා කියලා. ඔව් මොකද අපි අනුගමනය කරපු ක්‍රමවේද අනුව අපි දන්නවා සේවීමට හැකියාවක් නැහැ. හැබැයි අපිට 100%ක් මේක ස්ථිර කරලා කියන්න පුළුවන්. දැන් ඔබ දන්නවා මම කලින් සඳහන් කරා වගේම අපි පශ්චාත් නිෂ්කාශන විගණනයක් සිදු කරනවා. ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඒක ගැන හොයාගෙන යනවා. ඒ වගේම මුදල් අමාත්‍යාංශ කමිටුවකින් මේ ක්‍රමවේදය ගැන හොයනවා. ඉතින් ඒවා රිපෝට්ස් ආවහම අපිට කියන්න පුළුවන් 100%ක්ම. හැබැයි දැනට මට විශ්වාසයි එහෙම දෙයක් සිදු වෙලා නැහැ කියලා. සාමාන්‍යයෙන් මම දන්නේ දහන්නේ කන්ටේනර් ඇතුලේ අභියෝග දෙන්න පුළුවන්ද? ඔබ දන්නවා අපි LTT ත්‍රස්තවාදීන් සමගත් පහුගිය කාලේ අවුරුදු 30 ගානක් යුද්ධ කරා. එකම අවස්ථාවකවත් කොළඹ වරාය හරහා බහලුමකින් අභියාද ඇවිල්ලා නැහැ. ඒ වකට හිටපු ත්‍රිවිධ හමුදා නායකයන්ගෙන් අහලා බලන්න අභියාවද ලංකාව රාය කොහොමද කියලා. දැන් අපේ පොඩු අයිස් ඒවා ගේන්න පුළුවන් හසිස් ගේන්න පුළුවන් නෑ. ඇයි මේ අභියාවද ගේන්න බැරි? අභියාවද ප්‍රශ්නේ තියෙන්නේ දැන් මද්ද්‍රව්‍ය ගත්තොත් පොඩි ප්‍රමාණයක් මොකක් හරි මේකක් ඇතුලේ පොඩි මොකක් හරි පැකේජ් එකක් ඇතුලේ හංගගෙන ඉන්න පුළුවන්. අවිවාද එහෙම ගේන්න බෑනේ. එක්ක ස්කෑන් එකේදී අහු වෙනවා. එහෙම නැත්නම් මොකද අවිවාද ජාවාරම කියන්නේ මේ සැහෙන මේක මේ මුළු ලෝකේම නීතිය බලාත්මක කරන ආයතන බලාගෙන ඉන්න දෙයක්. ලේසියෙන් කෙනෙකුට අවියක් මිලදී ගැනීම හැකියාවක් නැහැ. ඒ හැම එකම ට්‍රේස් එකක් තියෙනවා. එතකොට එහෙම මේකක් කරනවා අපිට අනිවාර්යයෙන්ම ඒ පිළිබඳ දැනුවත්කමක් ලැබෙනවා. ඒ නිසා ඒක ලේසි කටයුත්තක් නෙවෙයි. ඒ වගේම අපි මීට කලින් එහෙම දේවල් හොයාගෙනත් නැහැ. ඒ නිසා අපිට විශ්වාසයි මේ බහලුම් ඇතුලේ අවිවාද නොතිබ්බයි කියන එක. දැන් පසුගිය කාලේ මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කරපු චෝදනාවක් තමයි තොරතුරු දැනගැනීමේ පනත හරහා ඔබතුමාලාගේ තොරතුරු ඉල්ලුවලු මේ සම්බන්ධයෙන්. කන්ටේනර් 223 මුදා හැරීම සම්බන්ධයෙන්. ඔබතුමාලා තොරතුරු දෙන්න හැලු. එතකොට මේවා හැමදාම යට ගන්නවලු. ඇයි මෙච්චර කාලයක් ඔබතුමාලා තොරතුරු නොදී ගියේ? අපිට දෙන්න පුළුවන් තොරතුරු තියෙනවා බැරි තොරතුරු තියෙනවා. අපි මේ බහලුම් සම්බන්ධ සියලුම තොරතුරු අකුරක් නැර අවශ්‍ය තැන්වලට දීලා තියෙනවා. නමුත් ඔබ ව්‍යාපාරයක් කරනවා නම් ඔබ ආනයන කරන්නේ මොනවද? ඔබ කොහෙන්ද ගේන්නේ? ඔබ කීයක් ඒවට ගෙවනවද? කවද්ද ගෙනාවේ කියන එක ඒවා ඔබට විතරක්ම දැනිය යුතු තොරතුරුනේ. අපි ඒක පිටට දුන්නොත් ඔබේ ව්‍යාපාරයට ඒක ගැටලුවක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒගොල්ලන්ගේ ඒක ආරක්ෂා කිරීම සඳහා තමයි සමහර විස්තර අපි දෙන්නේ නැත්තේ. දෙන්න පුළුවන් සීලම විස්තර ඉල්ලුවම අපි ලබා දෙන්න තියෙනවා. තොරතුරු පනත යටතේ නිලධාර රජයේ නිලධාර තොරතුරු දුන්නේ නැත්නම් මේ තොරතුරු කොමිෂන් එකේ මාස 6කට දඩුවම් දෙන්න පුළුවන්. ඔව් නෑ එතන සීමාවක් තියෙනවනේ. සීමාවක් තියෙනවනේ රජයේ ආදායමට, රජයේ ආරක්ෂාවට, එහෙම නැත්නම් පුද්ගලයන්ගේ ආරක්ෂාවට බලපාන දේවල් නොදීමේ හැකියාවක් අපිට තියෙනවා.
ඉතින් අපි නොදී හිටියට ඒක අවසාන තීරණය නෙවෙයි ඔබ කිව්වා වගේ අදාළ තැන්වලට ගිහිල්ලා නැවතත් අපීලයක් කරන්න පුළුවන්. අපි ඒවත් සලකලා බලන්න පුළුවන්. මේ අපි හිතාමතා වහලා නැහැ. ඉතිහාසයේ කිසිම අවස්ථාවක අවියාවිත කන්ටේනර් එකක් වරාය හරහා ඇවිල්ලාම නැද්ද? ඇවිල්ලාම නැහැ. මගේ වසර 35ක රේගු ජීවිතේ එහෙම දෙයක් සිදු වෙලාම නැහැ. එතකොට මේ කන්ටේනර් වල රතු ලේබල් එකක් තිබුණා ඒවා අනිවාර්යෙන් පරීක්ෂා කළ යුතු ඒවා කියලා සමාජයේ මතයක් තියෙනවා. ඒක හිතාමතා රිලීස් කරේ ඇයි කියන එකක් කතා කරනවා. ඔව් රතු ලේබල් රතු කහ නිල් කොළ ලේබල් අපි පාවිච්චි කරන්නේ මේ අභ්‍යන්තර කන්ට්‍රෝල්ස් වලට විතරයි. ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ රතු කියලා ලේබල් කරපු වගේ හොරබඩු තියෙනවාමයි කියන්නේ. මේ අපි අභ්‍යන්තර ක්‍රමවේද වලින් භාණ්ඩ පරීක්ෂා කළ යුත්තේ මොනවද නැද්ද මොනවද කියන එක තෝරා ගැනීම සඳහා නිගමනය කරන ක්‍රියාවක් නේ. ඒ නිසා රතු ලේබල් ගහපු කන්ටේනර් එක පරීක්ෂා කරන නිදහස් කිරීම අපිට අලුත් දෙයක් නෙවෙයි. ඉතින් අපි මෙතෙන්දී මේ තදබදයෙන් මගහැරීම සඳහා ඒ ලේබල් කරපු ඒවා ගෙනොත් අපිට පෙනී ගියා බොහොම පැහැදිලිව ලියවිලි පරීක්ෂා කිරීමේදී මේ වගේ කිසිම මේ අවදානමක් නැහැ කියන එක. අන්නේ අවදානම නැතිව තමයි අපි නිදහස් කරලා තියෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. එයාට වර්ණ ලේබල් ගැනීමේ ක්‍රමවේදයක් අපි කියන්න පුළුවන්. එතන පොඩි ගැටලුවක් තියෙනවා. මේක අවදානම් කළමනාකරන මූලධර්ම හරහා තමයි අපි ඒක කරන්නේ. ඉතින් ඒක කරන්නේ කොහොමද කියන එක කිරීම අපිට මහජනතාවට ප්‍රකාශ කිරීමේ මේ අවශ්‍ය හැකියාවක් නැහැ. මොකද එතකොට ඔය තොරතුරු ජාවාරම් කර්ම මතට ගිහිල්ලා ඒ අපිට ඒ බලාත්මක කිරීමේ පිළිබඳ ප්‍රශ්න ඇතිවීමේ හැකියාවක් තියෙනවා. ඒක LC level මේ clear agents out you could cover ප්‍රශ්න නැවතත් කියන්නේ? LC open කරන ඕනේ නෑ මේ මෙහෙමයි භාණ්ඩ ආනයනය කිරීමේදී විවිධ ඒ කියන්නේ මුදල් ගෙවීමේ ක්‍රම විවිධාකාරයෙන් කරන්න පුළුවන්. LC එකක් කියන්නේ ණයවර ලිපියක් කරහත් මුදල් යැවීමේ හැකියාවක් තියෙනවා. ඉතින් එතකොට මේවා සම්බන්ධයෙන් එහෙම රෙස්ට්‍රික්ෂන් එකක් නැත්නම් ලිමිටේෂන් එකක් නැහැ. ඔබට අවශ්‍ය නම් LC එකක් කරා ගේන්න පුළුවන්. එහෙම නැත්නම් නීතිය ප්‍රතිපාදන අනුව වෙනත් ක්‍රම භාවිත කරලා කරන්න පුළුවන්. ඉතින් LC මගින් ගෙන ආපුවත් මේ අතර තියෙන්න පුළුවන්. අපි ඒ පැත්ත බැලුවේ නැහැ. එහෙම නැත්නම් ඒක එම ක්‍රමවේදයට අමතරව වෙන ක්‍රමවේදවලින් ගෙන ආපුවත් තියෙන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. ඒවා සියල්ලම ආනයන හා අපනයන පාලන පනතට අනුව සිද්ධ වෙනවාද කියලා පරීක්ෂා කළා තමයි අපි නිදහස් කරන්නේ. ඒ කම්පැනි කවුද මේ බඩු කන්ටේනර්? ඔව් කම්පැනිස් තියෙනවා මම කලින් සඳහන් කරා වගේ මම අංකය කියන්නම් 180ක්. ආනයන කරුණ 180ක් ඉන්නවා. ඒ 180ෙම විස්තර අපි ඒ අදාළ ඒ කමිටු වලට දැන් දීලා තියෙනවා. ඒ 180ක් මේක කලින් ප්‍රශ්නකාරී ආනයන කරුවන් නෙවෙයි. ඒක බලාත්මක ඒක තමයි ඒක ඉන්ටර්නල් කන්ට්‍රෝල්ස් වලට බලපාන ප්‍රශ්නයක් ඔබ අහන නිසා මට ඒකට කෙලින්ම උත්තර දීම හැකියාවක් නැහැ. අර කමිටු වල මේකෙන් පස්සේ මේ රිපෝට් එකෙන් පස්සේ ඔබට ඒක බලා ගන්න. කමිටු වාර්තාව කවදාවත් දැන් මුදල් අමාත්‍යාංශයේ ලේකම්තුමා විසින් පත් කරන ලද කමිටුව මම හිතන්නේ දැන් ඒ කමිටුවේ වාර්තාව මම හිතන්නේ ඉතාමත් ඉක්මනින් ලැබෙන බව අපිට දැනගන්න ලැබිලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා රේගු විසින් සිදු කරගෙන යන ලබන පශ්චාත් නිෂ්කාශන විගණන අවසන් කළා. ඒ වාර්තාව ලැබීමට නම් මම හිතන්නේ ටික කාලයක් තව ගත වෙයි. අනිත් පැත්තෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කරන පරීක්ෂණ ගැන මම හිතන්නේ එතුමන්ලගෙන් තමයි අහන්න ඕනේ. ඒ ඔබතුමාලාගේ ආයතනයක මේ කරන ඩැමේජ් එක සම්බන්ධයෙන් ඔබතුමාලා මේ නෝට නීති කරන්නේ වරන් තියනවාද? රිපෝට්ස් ආවහම බලමුකෝ. ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරලා තියෙනවද? නෑ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව රේගුව පැමිණිලි කරේ නෑ. වෙන පිට පාර්ශවයන් වලින් තමයි පැමිණිලි කරලා තියෙන්නේ. ඉතින් සිද්ධිය සම්පූර්ණයෙන්ම විමර්ශනය කරලා තොරතුරු ගත්තාම අපිට ඉදිරි ක්‍රියාමාර්ගය ගැන තීරණය ගන්න පුළුවන්. මේ කන්ටේනර් සම්බන්ධව හෙළිදරව් කිරීමේ මාත්‍ය හමුවක් කරනවනේ. ඔව්. එතකොට එතන ප්‍රශ්නකාරී කටයුත්තක් තියෙනවා කියලා රේගු එක සම්බන්ධයෙන් තමයි ඔව්. සමාජගත කරේ. ඔව්. එතකොට ප්‍රශ්නයක් නැති තරම ප්‍රශ්නයක් ඇති කිරීම සම්බන්ධයෙන් ඕන වැඩි කරගන්නේ නැහැ. ඒක තමයි අපි ඔබ කිව්වා වගේ මේ ප්‍රශ්නය මතු කරේ ශ්‍රී ලංකා රේගු තුළ ක්‍රියාත්මක වන රේගු වෘත්තීය සමිති සන්ධානයේ නිලධාරීන්. ඉතින් ඔවුන්ට යම් හේතු තියෙන්න ඇති. කෙසේ වෙතත් මේ විමර්ශන අවසානයේදී ඒ ඔවුන්ගේ චෝදනා නිවැරදිද වැරදිද කියලා අපිට තහවුරු වෙයි. ඊට පස්සේ අපි බලමු නීති අනුව
මොකද්ද කළ යුත්තේ සහ කළ හැක්කේ කියන එක.